අයිබෝන් ඔයාලා හැමෝටම VW Music YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ පහුගිය දවස්වල මට වීඩියෝස් channel එකට ගේන්න බැරි වුණා. ඉතින් අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් ඒ ගැන මම කනගාටු වෙනවා. මගේ පෞද්ගලික හේතුන් කිහිපයක් මත මට එහෙම වීඩියෝ ගේන්න බැරි වුණා. නමුත් ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. කෙටිකටම ඔයාලට වීඩියෝස් මම අරගෙන එනවා. ඉතින් ඔයාලා දිගටම VW Music YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට මම දිගටම වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට සංගීතය ගැන ඔබ නොදත් කරුණක් ගැන හඳුනා දීමක් කරන්නයි මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම අපි සංගීතයට කලින් සංගීතයේ හැදුණු විදිය ගැන අපි පොඩි හඳුනා ගැනීමක් කරගමු. මේ ලෝකේ තියෙනවා හඬ කියලා කනට ඇහෙන දෙයක්. මෙන්න මේ හඬ අපි කොටස් දෙකකට වෙන් කරනවා. කනට මිහිරි සහ අමිහිරි කියලා. කනට මිහිරි සහ අමිහිරි. ඉතින් කනට මිහිරි සහ අමිහිරි කියන මේ කොටස් දෙකෙන් අපිට ස්වාභාවික පරිසරයේ සහ કૃතිම පරිසරයේදී පවා අපිට මේ හඬ වෙනම අපිට ඇහෙන වෙලාවල් තියෙනවා. අපි මුලින්ම ගමු කනට අමිහිරි හඬවල් ගැන. මොනවද මේ කනට අමිහිරි හඬවල් කියලා කියන්නේ? කනට අමිහිරි හඬවල්. මොනවද මේ කනට අමිහිරි හඬවල් කියලා කියන්නේ? කනට අමිහිරි හඬවල් කියලා කියන්නේ කනට අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න අමාරුයි. කන් දෙක සමහර විට අපි කන් දෙක අතින් වහ ගන්නවා. අපෝ කියලා අපිට කියවෙනවා. ඒ වගේ හඬවල් අපිට ස්වාභාවික පරිසරය වගේම કૃතිම පරිසරයේදීත් අපිට ඇහෙන වෙලාවල් තියෙනවා. අපි කනට අමිහිරි මේ හඬවල් වලට අපි කියනවා කෙටි නමක් විදියට ශබ්දයක් කියලා. කනට අමිහිරි හඬකට අපි කියනවා ශබ්දයක් කියලා. ශබ්ද මේවා අපිට ස්වාභාවික පරිසරයේ වගේම કૃතිම පරිසරයේදීත් අපිට ඇහෙන අවස්ථා තියෙනවා. අපි මුලින්ම යමු ස්වාභාවික පරිසරයේදී අපිට කනට අමිහිරි හඬක් ඇහෙන අවස්ථාවක් ගැන. කනට අමිහිරි හඬක්. උදාහරණයක් විදිහට මොනවද? චූටි වෙලාවක් මම ඔයාලට දෙන්නම්. මතක් කරන්න බලන්න. හරි. මතක් වුණාද? හරි. මම දැන් ඔයාලට කියන්නම් කනට අමිහිරි හඬක්. එහෙම නැත්නම් මෙන්න මේ ශබ්දයක් ස්වාභාවික පරිසරයේදී අපිට ඇහෙන අවස්ථාවක් දෙකක් ගැන. සාමාන්‍යයෙන් අපි තද වැස්ස වෙලාවක මොනවද වෙන්නේ? හුලං හමනවා, ඒ වගේම කුණාටු වගේ මේ වෙනවා. ඊට පස්සේ මොනවද? අකුණු ගහනවා, ගොරවනවා. ඕවා ගත්තොත් අපිට ওই පරිසරයේදී ස්වාභාවික පරිසරයේදී අපිට ඇහෙන හඬවල් කීපයක් තියෙනවා. මොනවද? ගස් ඇඹරෙනවා, කුණාටු හුළඟේ හඬ, ඒ වගේම සාමාන්‍ය ගොරවන හඬ, අකුණු ගහන හඬ අපිට උදාහරණ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ඒ හුළඟට අපි සමහර ගස් කඩාගෙන වැටෙනවා. ගස් කඩාගෙන වැටෙන හඬත් අපිට ගන්න පුළුවන් ස්වාභාවිකව ඇහෙන කනට අමිහිරි හඬක් විදියට. ඔයාලා යටින් කමෙන්ට් කරගෙන යන්න මේ විදියට ස්වාභාවික පරිසරයේදී අපිට ඇහෙන හඬ ලැබෙන කනට අමිහිරි හඬවල් ගැන. ඒ කියන්නේ ශබ්ද ගැන. ඊළඟට අපි કૃතිමව අපිට ඇහෙන කනට අමිහිරි හඬවල් ගැන අපි අවධානය යොමු කරමු. કૃතිමව අපිට ඇහෙන කනට අමිහිරි හඬවල් ඇහෙන අවස්ථා මොනවද? මතක් කරන්න බලන්න. හරි. કૃතිමව අපිට
කනට මිහිරි හඬවල් ඇහෙන අවස්ථාවක්. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් 30 වසරක් තිබුණ යුද්ධය නිසා අපිට කනට මිහිරි දේ හඬවල්. ඒ පරිසරයේදී કૃතිම පරිසරයක් නේද? ඒ કૃතිම පරිසරයේදී අපිට ඇහෙන හඬවල් අපිට කනට අමිහිරි හඬවල් මොනවද? වෙඩි ශබ්ද, බෝම්බ ශබ්ද, වගේම බිල්ඩින් කඩාගෙන වැටෙන ශබ්ද, ඒ වගේ ශබ්ද අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපිට උදාහරණ විදිහට ගත්තොත් තව පාරේ යනකොට අපිට ඒ වගේ හඬවල් කනට අමිහිරි හඬවල් ඇහෙන්න අවස්ථා තියෙනවා. වාහනයක් තිරින්ග තද කරන ශබ්දේ ඒ වගේ ගත්තොත් අපිට කනට අමිහිරි, කනට අහගෙන ඉන්න අමාරුයි. ඒවට අපි කියනවා ශබ්ද කියලා. මේ ශබ්ද අපි ස්වාභාවික පරිසරය වගේම કૃතිම පරිසරයේදීත් අපිට මුණ ගැහෙන අවස්ථා තියෙනවා. ඊළඟට මම ඔයාලට නාද ගැන, ඒ කියන්නේ කනට මිහිරි හඬවල් ගැන හඳුනා දීමක් කරන්න. මොනවද මේ කනට මිහිරි හඬවල්? මේකත් අපිට ස්වාභාවික පරිසරය වගේම કૃතිම පරිසරයේදී අපිට අහන්නට ලැබෙනවා. કૃතිම පරිසරයේදී සමාවෙන ස්වාභාවික පරිසරයේදී අපිට කනට මිහිරි හඬක් ඇහෙන අවස්ථාවක් මතක් කරන්න බලන්න. හරි. ස්වාභාවික පරිසරයේදී අපිට සාමාන්‍යයෙන් උදේ පාන්දර නැගිටිනකොට අපිට ස්වාභාවික පරිසරයෙන් ඇහෙන හඬවල් තියෙනවා මොනවද? කුරුල්ලෝ ශබ්ද කරන හඬ. ඒ වගේම මොනවද? සාමාන්‍යයෙන් සමහර ගෙවල් තියෙනවා දොළ පාරවල් ආසන්නයේ තමයි ඒ ගෙවල් පිටලා තියෙන්නේ. නිවස් පිටලා තියෙන්නේ දොළවල් ආසන්නයේ. ඒ දොළ වතුර පාර ගලාගෙන යන හඬ කනට මිහිරි, අහගෙන ඉන්න ආසයි. සමහර මියුසික් වල සමහර බ්‍රීතින් එක්සර්සයිස් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හුස්ම ව්‍යායාම කරන්න අපි මේ දොළ පාරවල් ආශ්‍රිත පරිසරයන් අපි යොදා ගන්නවා. ඒ කියන්නේ අපිට කනට මිහිරි. ඒකත් එක්ක අපි ඒ අභ්‍යාසය දෙන්න අපිට ලේසි. ඉතින් ඒ වගේ ස්වාභාවික පරිසරයේදී අපිට කනට මිහිරි හඬවල් ඇහෙන අවස්ථා තියෙනවා. ඒ වගේ ඔයාලා දන්න කියන ඔයාලට අහන්න ලැබෙන තව කනට මිහිරි ස්වාභාවික හඬවල් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා දන්නේ ඒවා. ඊළඟට કૃතිම පරිසරයේදී අපිට ඇහෙන හඬවල් මොනවද? කනට මිහිරි හඬවල්. මතක් කරමු බලන්න. හරි. કૃතිම පරිසරයේදී අපිට සාමාන්‍යයෙන් ඇහෙන හඬවල් විදියට මම ඔයාලට කියන එකක් දෙකක්. සාමාන්‍යයෙන් අපිට કૃතිම පරිසරයේදී ගන්න පුළුවන් සීනුවක් නාද වෙන හඬ. සීනුවක් නාද වෙන හඬ. ඒක ගත්තොත් අපි කනට මිහිරිද මිහිරිද? කනට අහගෙන ඉන්න පුළුවන් සීනුවක් නාද වෙන හඬ. සාමාන්‍යයෙන් ඔය පන්සල් වල ගාන්ටාර හඬ ඒ වගේ ගත්තොත් අපිට ඒකත් එක්තරා සීනුවක්. ඒ නාද වෙන හඬ අපිට අහගෙන ඉන්න ආසයි. ඒ වගේම උදේ පාන්දර අපි සමහර ගෙවල් වල රේඩියෝ දාලා තියෙනවා. ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරලා තියෙනවා. පිරිත් සජ්ජායනය කරනවා. ඒ පිරිත් හඬ ඇවිල්ලා ඒක අපිට නාදයක් විදිහට ගන්න පුළුවන්. මොකද අපිට કૃතිමව ඇහෙන කනට මිහිරි හඬක්. ඒ වගේ අපිට කනට මිහිරි හඬවල් ඇහෙන අවස්ථා ඕන තරම් કૃතිමවත් අපිට કૃතිම පරිසරයේදී හම්බ වෙනවා. ඒ වගේ કૃතිමව අපිට මුණ ගැහෙන අපිට අහන්න ලැබෙන කනට මිහිරි හඬවල් ඔයාලා යටින් ඔයාලා දන්නේවා කමෙන්ට් කරගෙන යන්න.
ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කනට මිහිරි සහ කනට අමිහිරි හඬවල් ගැන, ඒ කියන්නේ ශබ්ද සහ නාද ගැන හඳුන්වා දීමක් තමයි කරේ. ඉතින් ඔයාලා දන්න කියන කනට මිහිරි කනට අමිහිරි හඬවල් કૃතිම පරිසරයේදී සහ ස්වාභාවික පරිසරයේදී හමු වෙන ඒවා ඔයාලට කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලා යම් කිසි දෙයක් මේ වීඩියෝ එකකින් ගත්තා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තවත් ඔයාලා VW Music YouTube channel එකත් එක්ක ඉදිරියටත් ඔයාලා එකතු වෙලා ඉන්න. ඔයාලට මේ වගේ ඔයාලට දැනුම ගේන වීඩියෝ එකක් අරගෙන මම ආයෙ එනවා. ඉතින් ඒ අරගෙන එනකන් ඔයාලට සනීපෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලට එහෙනම් ජය වේවා කියලා සුබ පතනවා. ආයුබෝවන්.